අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ අපේ ගෙදරට කිරි අම්මා දානේ තිබුණු vlog එක. මේ ඉන්නේ අපේ ගෙදර සැබෑ අයිතිකාරයා. මේ අපේ තාත්තා අපි මේ වහලේ උළු අයින් කරන්න හදන්නේ. ඉතින් අර උඩ තියෙන වයින් කරන්න හින්දා මේ ඉනිමග තියලා තාත්තා උඩ බැලුවා. තාත්තා උඩට නැගලා බැස්සට පස්සේ මීයත් ගිහිල්ලා ඉනිමග තිකේ උඩට නැග්ගා. අපි දැන් මේ කිරි අම්මා දාන්නට ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. මට ඇත්තටම ඔෆිස් ඉඳලා ගෙදර ඉක්මනට එන්න බැරි වුණා. ඊට කලින් දවසේ තමයි මං ගෙදර ආවේ. පේනවනේ අපේ ගෙදර සැබෑ අයිතිකාරයා. මෙයා මට හම්බුනේ මගේ 2025 අවුරුද්දේ බර්ත්ඩේ එකට. දැන් මේ මල් කඩලා අම්මයි තාත්තයි ගෙවල් එහෙම අස් කරලා තිබුණේ. මං ආවට පස්සේ මට එහෙම ලොකු වැඩක් කරන්න තිබුණ නැහැ. කිරි අම්මා දානෙට ඕන දේවල් ලෑස්ති කරන වැඩ තමයි තිබුණේ. මල් එහෙම කඩාගෙන ආවා. මොකද ඔයගොල්ලෝගේ ගෙවල් වල කලින් කිරි අම්මා දාන තිබිලා තියෙනවා නම් දන්නවා මල් කියන්නේ මේ ෆන්ක්ෂන් එකට ගොඩාක්ම වැදගත් දෙයක්. ඉතින් මේ මල් චුට්ට විතරක් නෙවෙයි ඉස්සරහට වීඩියෝ එකේ දකින්න පුළුවන් ගොඩාක් ಜಾති මල් අපි කැඩුවා. ඊට පස්සේ අර වියනක් වගේ හදන්න තියෙනවනේ බුලත් නාදලු එහෙම අරගෙන ඒව තමයි මේ තියෙන්නේ. ඒ වියන හදන වැඩේට තමයි දැන් මම ලෑස්ති වෙන්නේ. මේ තියෙන්නේ මගේ සදාකාලික යුනිෆෝම් එක. කොටිම ගියොත් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරනකොට අඳන් ඉන්නේ මේ ඇඳුම තමයි. දැන් මම මේ හදන්නේ අර වියන හදන එකට නූල් අදින්න. ඉතින් මට මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දි තමයි මතක් වුණේ ඇත්තට මේ නූල් අනම්මනම් ඇද්දට මේව අස් කරන්නවත් මට ගෙදර ඉන්න උන්නේ නැහැ. අම්මයි තාත්තයි තමයි ඒක ඔක්කොම තනියෙන් කරගත්තේ. මොකද කිරි දාන ඉවර වෙලා පාන්දරම මමත් ආපහු ඔෆිස් ගියා. කිරි අම්මා දානේ හරිම ෂෝක් හරිම ආසයි වගේ දේවල් ගෙදර කරන්න. ගොඩ කාලෙක ඉඳන් අපි මේක කරන්න බලාගෙන හිටියේ. අපේ අම්මා දිගටම ආසනීප වුණා. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ බාරයක් ගෙට ගහලා අම්මා මේ කිරි අම්මා දානේ ගෙදර දුන්නේ. ඊට පස්සේ සුපුරුදු පරිදි අපේ ගෙදර මොනවද තිබුණා දහත් වට්ටිය හදන්නේ මම. ඉතින් ඒ වැඩේ තමයි දැන් මම මේ කරන්න හදන්නේ. මේ වෙනකොට කිරියා කිරිවත් එහෙම හදන්න පටන් අරන් තියෙන්නේ. අම්මෝ හරිම රසයි. මට ඒ රස මතක් වෙනකොට ආපහු එදාට ගිහිල්ලා ආපහු කිරියා කන්න හිතෙනවා. මං කලින් කිව්වා වගේ මට ඔෆිස් තිබුණ හින්දා මට එහෙම අර පැල් බැඳගෙන කිරියා කන්න chance එක හම්බුන්නේ නැහැ මේ පාර. ඊට පස්සේ අපි දැන් වෙලාව 12යි. අම්මයි තාත්තයි අනිත් වැඩ කරනවා. ඉතින් මට තිබුණේ මේ වගේ දේවල් මෙතන ලෑස්ති කරන වැඩ ඒවා. දැන් මේ පිරිකර එහෙම හදලා තියලා ඊට පස්සේ පූජා කරන පඳුරු එහෙම හදලා මේවා හදන වැඩේ තමයි මට තිබුණේ. අපි ලේසියට මෙහෙම තමයි පිරිකර පූජා කරේ. මොකද එතකොට ඒගොල්ලන්ට මේවා අරගෙන යන්නත් හරිම ලේසි. නැත්තම් කවරවල දාගෙන එහෙට මෙහෙට ලත වෙනවට වඩා. මෙතන තමයි පත්තිනි මෑණියන්ගේ රූපේ තියලා ඒ දේවල් තියන්න හැදුවේ. මේ තියෙන්නේ මං කලින් කිව්ව විදිහට අපි මල් එහෙම හදලා තිබුණ එක. අපේ කැම කාමරේ ටිකක් ලොකුයි. ඒ හින්දා අපිට මේ වැඩවලට ඇත්තටම මේ එතන ගොඩක් පහසු වුණා. ඒක ඇත්තටම හොඳ දෙයක්. ඊට පස්සේ මේ තියෙන්නේ දැන් ගොඩක් දුරට බඩු ටික එහෙම සෙටල් කරගෙන තියෙන්නේ කිරියා. තැඹිලි හම්බු මේ තැඹිලි හොයන වැඩ කෙසෙල් හොයන වැඩ තමයි මේ වගේ මේ ගෙවල් වල දාන ගෙවල් තියෙනකොට අමාරුම දේවල්. මේ තියෙන්නේ අර මං කලින් හදපු වියන. ඉතින් මේ දවස්වලත් මං හිතන්නේ වහින්නේ නැහැ පායනවා මොකක් හරි. මේ අපි ටවුන් එකට ගිහිල්ලා එනකොට පාර ඇයිනේ තිබුණු නාගහකින් තමයි දලු කඩාගෙන ආවේ ඇත්තටම. අපි දැන් මේ ඔක්කොම මාස් කරලා ඉවර වෙලා ලෑස්ති වෙන්න හදන්නේ. හරිම ෂෝක් ඉතින් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපේ අම්මටයි තාත්තටයි.
මේ වගේ දෙයකට මටත් සහභාගී වෙන්න ලැබුණේ ඒගොල්ලෝ මේක කරන්න ගත්ත හින්දා. කැවුම් හදාගත්ත විදිය ගැන නම් මේ වීඩියෝ එක බලනකොට අපේ අම්මට තාත්තට මතක් වෙලා hina යන්න පුළුවන්. මේ කැවුම් හරිම ලස්සනයි ඒකයි. දැන් අපේ අම්මයි තාත්තයිද නෑ අම්මා තමයි ලෑස්තිලා හිටියේ. මායි තාත්තයි නම් තාම ලෑස්තිලා නැහැ. පේනානි වෙලාව 2:05යි දැන් වෙලාව. මට ඇත්තටම මතක නැහැ කිරියම්මල කීයටද ආවේ කියන එක. මොකද දැන් මේ වීඩියෝ එක මේක ඇත්තටම කිරියම්ම දාන්න තිබුණේ කිය අවුරුද්දේ. කියන්නේ 2025 අවුරුද්දේ. මට මතක විදියට එහෙම තමයි. නැත්නම් ජනවාරිද මට හරියට මතක නැහැ. දැන් මේ තාත්තා කිරිබත් කෑලි වෙන් කරගන්නවා පිහියට shopping එකක් එහෙම දාලා. මේ අතරම කිරියම්මලට දෙන කිරිබත් නෙවෙයි අපි ඒවා already වෙන් කරගෙන ඉවරයි. මේ අපි කට්ටියට බෙදන්න තියෙන කිරිබත් තමයි තාත්තා මේ වෙන් කරන්නේ. ඔන්න ඉතින් කිරියම්මල ඇවිල්ලා කිරියම්මා දාණය පටන් ගන්න හදන්නේ. ඉතින් මේක විශේෂයෙන්ම අපේ ගෙදර කලින් කිරියම්මල දාන වලට පූජා වෙලා බාර වෙලා තිබුණා. කිරියම්මල දාලා ගොඩාක් තිබිලා තියෙනවා. මේක විශේෂයෙන්ම අපේ අම්මා බාර වුණ එකක් යාසනීපුන හින්දා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කිරියම්ම දාණය අපේ ගෙදර තියෙන්නේ. මං හරිම ආසයි මේ වගේ වැඩවලට. මේකට විශේෂයෙන්ම ස්පෙෂල් වෙනවා. මොකද මේක ඇත්තටම අම්මයි මායි තාත්තයි විතරයි මේක මේ විදිහට මහන්සියලා කරේ. ඉතින් අපිට හරිම සතුටුයි මේක මේ විදිහට කරගන්න ලැබුණ එක ගැන. හැම දෙයක්ම සූදානම් කරා, පිරිකර දුන්නා. ඉතින් ඇත්තටම හරිම ෂෝක්. ගෙදර එකතු වෙලා අම්මා තාත්තත් එක්ක එකතු වෙලා මෙහෙම වැඩක් කරන්න ලැබුණ එක. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලට thank you. තවත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙමු. bye bye. bam bam bom bam 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 bam